හරි වීක් 9 තියෙන්නේ. මේ MCU කියන්නේ සිහිල්ලේ පොළොන් ජෝලෙන් ජීව පණ ගැනීම දහනේ පහසු වීම සඳහා සරු මිෂන් ලබා දිය යුතුයි. මෙහා රියදු විසින් ක්‍රියාව පාන් ගවන්නේ දැන් ඒ කියන්නේ මොකද්ද? මෝටර තයක් සිහිල්ල අවස්ථාවේ උදෑසන පණ ගැනීම සඳහා ආයුර්වත් තමයි කියන මොකද්ද? වාත රෝධක පද්ධතිය. වාත රෝධක පද්ධතිය. එහෙනම් චෝක් එක කියන්නේ අපි චෝක් එක කියන්නේ චෝක් කියලා කියනවා. එතකොට දැන් මේ යන්නේ උපංගනේ તો වාත රෝධක කපාට තමයි උපංග. එතකොට කොහොමද දැන් ඔය කියන පද්ධතිය සෙට් එක? තියෙනවා පණ ගැන්නුම් පද්ධතිය. පණ ගැන්නුම් අවස්ථාව. දාවන අවස්ථාව. ලැබිදීම අවස්ථාව. දාවනේ. ත්වාරක අවස්ථාව. ලැබිදීම අවස්ථාව. ඊට පස්සේ සාමාන්‍ය දාන අවස්ථාව. මේක 11 7ට 1 9ට 1 11ට 1 14.41 ඔක දානුපාතේ. දැන් මේ අවස්ථාව තමයි පෙට්‍රල් වැඩි වාතය අඩු. ඒතකොට මේ අවස්ථාව තමයි සරු මිශ්‍රණයක් තියෙන්නේ. ඒතකොට සරු මිශ්‍රණයක් තියෙන වාත රෝධක කපාට තමයි කතා වෙන්නේ. ඒතකොට මෝටරත උදෑසන පණ ගැනීම දායන පද්ධතිය පණ ගැනීම අවස්ථාව. ඒක දායන කැලේ තමයි කොටස තමයි වාත රෝධක කපාට කියන්නේ. මෝටර දෙක ටයර් එකේ අතේ ගමන් ගියේ පුෂ්පත ඇති ඝර්ෂණ වල නියුදි ප්‍රකාශය. මම මේක වලක් කියලා දියදිනවා මේක. ඇතිලුම් ඝර්ෂණය, පෙරළුම් ඝර්ෂණය. මොකක්ද ඔය කියන්නේ? ඇතිලුම් ඝර්ෂණය කියන්නේ දැන් රෝදේ පාරේ යන තියෙන ඝර්ෂණය. ඒක වැඩිුණොත් රෝද ඉස්සරහට යන්න පුළුවන් ඉක්මනට යන රෝද ස්ලිප් වෙනවනේ. ඒතර අනිවාර්යෙන්ම ඇතිලුම් ඝර්ෂණය උපරිම වෙන්න ඕන. ඇතිලුම් ඝර්ෂණය උපරිම වෙන්න ඕන. පෙරළුම් ඝර්ෂණය කියන්නේ අර රෝදේ ටයර් රෝදේ අභ්‍යන්තරය සහ අභ්‍යන්තර පද්ධතිය ඝර්ෂණය. ඒක අවම වෙන්න ඕන. මේක වීක් 7 හරි 8 6 හරි මම කියලා දී දෙනවා. ඒතකොට මේක එන්න ඕන උත්තරය ඇතුළුම් ඝර්ෂණ උපරිමද පෙරළුම් ඝර්ෂණ අවීත කාර්ය. හදිසි දිවිංග පද කියන්නේ මේ බහුල වශයෙන් දරන්නේ හදිසි දිවිංග කියන්නේ අරගන්නේ හෑන්ඩ් බ්‍රේක් නේ හෑන්ඩ් බ්‍රේක් තියෙන යාන්ත්‍රික. ඉක්මනට යන්නේ යාන්ත්‍රික පද්ධතිය. යාන්ත්‍රික පද්ධතිය හරි. ප්‍රථම කෝණ රක්ෂණ ඉන්ජින තේක්‍රන සැසුම් කුමක්ද හරි. එතකොට ප්‍රථම කෝණ ක්‍රමයක් කියන්නේ මේකනේ. දැන් විදුලි ප්‍රක්ෂේපණ දෙකයි ප්‍රථම කෝණ සහ තෙවන කෝණ. ප්‍රථම කෝණ තියෙන්න පුළුවන් මෙහෙම. ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම. නැත්නම් තියෙන්න පුළුවන් පැති පෙනුම ඉදිරි පෙනුම සැලැස්ම. ඔය දෙක විතරයි තියෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඉදිරි පෙනුම සැලැස්ම තියෙන්න ඕනේ. ඉදිරි පෙනුම පැත්තෙන් පැති පෙනුම තියෙන්න ඕනේ. මේක මෙහෙම තෝරන්න මේ පැත්ත අවුලන්න නැහැ. ඒතකොට ඒ උත්තරේ ඉන්නේ දෙක. අනිත් ඔක්කොම ගේස්නේ. අනිවාර්යයෙන්ම තියන්න සැලැස්ම තියෙන්න ඕනේ ඉදිරි පෙනුම යට. ඊට පස්සේ හරි ගඩොල් බිත්තියක බැඳුම යනවා. ගඩොල් බිත්තියක බැඳුම කියන්නේ අර ඔයාලෙන්ද රටාවල බැඳි බිත්තිය රටාව නොබැඳි බිත්තිය කියලා. අන්නේ කැලෙන් තමයි බැඳුම කියන කැලේ. දැන් මෙහෙම බිත්තියක් ගත්තොත් ඔන්න ඔහොම බිත්තියක් ගත්තොත් මේ රටාවල බැඳි බිත්තිය. මේ රටාවල නොබැඳි බිත්තිය. ඔරිජිනල් රටාවල නොබැඳි බිත්තිය. ඒතකොට මේකේ වල මොකද්ද? බරක් කරනවා සම්පූර්ණ එක මොකද වෙන්නේ? එක ගඩොල් පිළිය කරන්නේ ගඩොල් බිම්ම කඩන් වෙනවා. මේක කරනොත් මෙතන මේකෙන් දෙල බෙදුණා මේකෙන් දෙල බෙදුණා. ඒතකොට බෑම පුරා සමාකාර බෙදුන තමයි රටාවල බැඳි බිත්තිය. දැන් මේ කියන්නේ බැඳුම කියන්නේ. ඒතකොට බැඳුම කියන්නේ සන්තතිකව එන එක කෙලින් කුස්තුව නොපින්නසේ ගඩොල් එලීම තමයි කියනවා. ගඩොල් එක ගඩොල් බිත්තිය බැඳුම කියනවා. හරි. මාර්ගය සැකසීමේදී පස් තල්ලු කිරීම. පස් පොළ මට්ටම් කිරීම සහ පස් තැලීම හොඳා. පස් තල්ලු කරන්න තියෙන්නේ බුල්ඩෝසරේ. බුල්ඩෝසරේ කියන්නේ කුල්ලක් වගේ ඉස්සරහ එකක් තියෙන එක. ඊට පස්සේ පොළොව මට්ටම් ගන්න මෝටර් ග්‍රේඩරේ. ඒ කියන්නේ ඒක තියෙන සම්පූර්ණ උන්න වගේ රේල් පීලා කැල්ලක් තියෙනවා යටින්. අන්න ඒක තමයි සම්පූර්ණ ලෙවල් කරගෙන. ඊට පස්සේ පස් තලන්නේ ඉතින් ගඩ රෝලර් වගේ කියන්නේ රෝලර් කම්පගේ. ඒක ඒ උත්තරේ ඒක. පහ. හරි. පහත රූපේ දැක්කදී මහා මාර්ගයට ඉහළ මට්ටම පවතින ගොඩනැගිල්ලක් අතර. එහි මාර්ගයේ ආවද වින් කොටස් පස්කවත් ඉවත් කළ මාර්ගයේ සම්මට්ටම ගණනදී. ප්‍රශ්නේ 11 හරි. ඒ කියන්නේ මෙහෙම ගෙදරක් තිබිලා දෙනවා. ඔන්න ගෙදර.
දැන් මෙන්න මේ දැන් මෙහෙම තිබ්බ ඔන්නම තිබ්බ ගෙදර මෙන්න මේ පස් ටික කපලා අයින් කරනවා. දැන් ඔන්න පස් ටික නැහැ. හරි. බීම් කොටසේ පස්සියවත් කියන ටික කාලට පසු ගොඩනැගිල්ල දොරවල් බිත්ති පැලිගෙන මෙන්න මේ ටික අයින් කරලා පස්සේ මොකද වෙන්නේ? දැන් ඉස්සර මේ පස් කණ්ඩිය තමයි මේ ගෙදර වල ඔක්කොම ටික දලන් හිටියේ. දැන් මේ පස් කණ්ඩිය අයින් කරලා පස්සේ වෙන්නේ දැන් මේ ටිකෙන් දලා ගන්න වෙන්නේ. එතකොට මොකදනේ මේ සමයි දැන් එතකොට මෙන්න මේ හින්දා මෙන්න මෙතන බිත්ති පැල්ල බිත්තිය දොරගා පැල්ලලා තියෙනවා කියලා හරි. ගොඩනැගිල්ල පිටිපස්සේ ඉස්සුණා කිය අඩු නෑ. ඒ පස්සම දාමත් තියෙන පස් අඩුවෙන් දැන් පිනෝප කතාවක් උන්නේ නැහැ. ඊට පස්සේ ගොඩනැගිල්ලම ඇති කරන දෙලොම පස්සේ අන්න හරි. දැන් ඉස්සල්ලා මේ සම්පූර්ණ පස් කණ්ඩියම තමයි මෙයා දාන බලේ අල්ලන් හිටියේ. දැන් මොකද උනේ? දැන් වෙන්නේ මේ පස් කණ්ඩිය අයින් කරපු හින්දා වෙන්නේ. දැන් මේ පස් කෑල්ල විතරනේ තියෙන්නේ. එතකොට මෙයාට මේක දලා ගන්න වෙයි නම් මෙයාත් ෂේප් එක මොදෙන් ඔන්නෝම කන්දක් වගේ වෙන්න යනවා. එතකොට සම්පූර්ණ බෑමක් වගේ හැදෙන්න යනවා. ඒ හින්දා මෙයාට දෙන්න බාලේ සම්පේන අඩු හින්දා මෙතෙන් බිත්තිය මොකද පැල්ලෙන. එතකොට උත්තරේ ඉන්න ඕන ගොඩනැගිල්ල මම ඇති කරන තෙරපොම වගේ පස්තර වියක් තියෙනවා. ගොඩනැගිල්ලේ බල නිසා පොළොව මත අසංගත වෙන්නේ. පස්සියවත් කියන නිසා ගොඩනැගිල්ලේ මත ඇති තෙරපොම වැඩි වෙන. ගොඩනැගිල්ල මත ඇති කර නෑ වැඩි. පස්සියවත් කියන ගොඩනැගිල්ල මගේ දෙක නෑ. ඒත් නෑ. බාලක් දැන් නෑ. ඒ උත්තරේ ඉන්නේ දෙක. ගොඩනැගිල්ලේ සිදුවන පැල්මියාත්ය අවම ගන්න. දැන් ඒක වළක්වන්න දැන් මේ පස් ටික අනේක වළක්වන්න ඕනේ. ඒ පස් ටික වළක්වන්න ඉතින් මේ අනේක වළක්වන්න මොකද කරන්න ඕනේ? මෙතින් ගල් වෙන්න මොකද කොන්ක්‍රීට් බීම් එකක් දාන්න. එතකොට මොකද වෙන්නේ? මෙතින් පස්සේ මොකද මේ පස් ටික අර පැත්තට යන්නේ නැහැ. එතකොට ඒ වෙන්න ඕනේ AB ආවන පස්සේ CS කොන්ක්‍රීට් බෑම්මක් වෙන්නේ. හරි. ABC කියන රොත්තුවක් තියෙනවා. මේකේ මැද කියන තියෙන බ්‍රහ්මණ දිශාව වෙනස් කරන්න විතරයි. ඒක මම දැන් පෙන්නන්නම්. මේ කොයි ගාන හදලා කොයිලා B වැඩක් නැහැ. ඒක දැන් මම පෙන්නන්නම් ඉස්සල්ලා මේකේ B එක්ක හද ගාන හදලා විදිහට. එතකොට එන්නේ සූත්‍රයේ ඉන්නේ බෙදීම NB සමානයි ඔමේගා B බෙදීම ඔමේගා C. NA කියන 50යි. NB කියන 20යි. ඔමේගා B අපි දන්නේ ඒක තමයි ගන්න ඕනේ. දැන් 1200 rpm කියලා කියන්නේ. අපි දන්නේ මේක. මෙතන එනවා ගියේ 1200. එතකොට දැන් මොකද කරන්න ඕනේ 50 වැඩි කරලා 1200න් බිඳුව 20 බිඳුව එපනවා 50 ඩොලර් 6000 3000 අන්න 3000 ආවා. එතකොට මේ පොඩි රෝදේ එන්නේ 3000යි. ඊට පස්සේ ආපෝධම්ම සූත්‍රේ දැන් මෙතන 3000 කියලා අපි දන්න ඕනේ 3000. ආපෝධම්ම NB බෙදීම NC සමානයි ඔමේගා B බෙදීම ඔමේගා C බෙදීම ඔමේගා B. NB කියන්නේ 20යි. NC 100යි. ඔමේගා C අපි දන්නේ නැහැ. ඔමේගා B කිය 3000යි. ඒතකොට 20 වැඩි කරලා 3000යි. බෙදුව 100න් බිඳුව දෙක වෙනවා. ඒතකොට එන්නේ 600 rpm. හරි. ඔන්න දැන් මට උත්තරය ආවේ 600 rpm. හරි. මේක මැද වීල්ලේ නැතොත් ඔය ගන්න ඕම මැදුවේ. බලන්න ඕකද විදිහ. ඒතකොට මේ මැද වීල්ලේ ඉතින් ඇත්තම බ්‍රහ්ම දිශාව නැස් කරන විතරයි. ඔයාලා ගන්න දෙපැත්තේ කීයද? තෝමස් සූත්‍රයේ NA බෙදීම NC සමානයි ඔමේගා C බෙදීම ඔමේගා B. ඒක මම මේ ගන්නේ මේ ගියර් රෝධ ඇති ගන්න බෙදීම මේ ගියර් රෝධ ඇති ගන්න සමානයි මෙයාගේ වේගය බෙදීම මෙයාගේ වේගය. ඒකයි සූත්‍රය. හරි. ඔමේගා B ඔමේගා A ඉන්න ඕනේ. හරි. NA කියන 50යි. NC 100යි. ඔමේගා C අපි දන්නේ නැහැ. ඔමේගා A අපි දන්න දැන් කීයද? 1200. 50 1200න් අඩි කරලා ඒත් 100න් බෙදුවාම මේ වෙනවා. ඒත් එන්නේ කීයද? 600 rpm. එතකොට මේ මැද වීල්ලේ ගලන් හැදුවත් එන්නේ 600යි. නැතුවත් එන්නේ 600යි. එතකොට මෙයාගෙන් ගලවීමක් එන්නේ. එතකොට ඒක ගත්ත ගෙලිම 600යි. ඔයාලා මේක වඩන් ගන්න මේක වැඩක් නැහැ ඉතින්. කාල් යන විතර ඉන්නේ. හරි. ඊට පස්සේ කියන Java නම් කේස් යන්නේ මේ ගති සෙට් වෙනකොට මේ ශක්තිය හානි වෙනවා. તો මේ Java 750 කොට මෙතෙන් දෙනවා කියලා කියන්නේ ඉස්සරහින් මෙතනට එන්නේ 190 ලොස් වෙනවලු. හරි. ඉස්සල්ලාම බලනවා 750 190. බින්දුව වෙනවා 975 975 ඒතකොට මෙතනට එනවා 675. දැන් මෙතනට ඇදී 190 ලොස් වෙනවනේ. ආපහු 675 බලන්න ඕනේ කියලා 190. මේක මේක වෙනවා 975 6000 ගණන් කියලා 607.5 වුට්. හරි. ඒක උත්තරේ එන්නේ ඒක 600 rpm 607.5 වුට්. හරි. පහ දියරි පොම්පතින් බ්‍රහ්ම වාර්ගයේ පොම්පයක් නොවන කුමක්ද? බ්‍රහ්ම වාර්ගයේ පොම්පයක් නොවන්නේ. පහ දියරි පොම්පතින් බ්‍රහ්ම වාර්ගයේ පොම්පයක් නොවන්නේ කියන්නේ. ඒතර බ්‍රහ්ම වාර්ගයේ පොම්පයක් වෙන්නේ පිස්ටන් විතරයි. පිස්ටන් පොම්ප කියන්නේ මේ ගන්න. මෙන් ගන්නවා මෙහින් දාන සම්පූර්ණ මෙහින් සම්පූර්ණ වේනවා. මෙහෙන් පිට වෙනවා. ඒතකොට පිස්ටන් එකේ අනුරටුම් ජලිතයක් එන්නේ. ඒක පිස්ටන් පොම තමයි ඒ උත්තරේ. අභ්‍යන්තර දාන ඉන්දිය සම්පූර්ණ වුණ පාත 11ට එක නම් සහන පණීම 50 නම් පිළිදොම් පණීම හරි.
සම්පීඩන අනුපාතය සමානයි සහන පරිමාව ධන පහරේ පරිමාව බෙදීම සහන පරිමාව. දැන් සම්පීඩන අනුපාත 11යි නේ. සහන පරිමාව කිය 50යි. පහරේ පරිමාව අපි දන්නේ නැහැ. සහන පරිමාව 50යි නේ. 11 වැඩි කරලා 50 සමානයි 50 ධන x. 550 සමානයි 50 ධන x. ධන 50 වැඩි 50 වුණා. 550 වැඩි 50 සමාන x. x සමානයි කියලා 500. එහෙනම් පිළිදෙවුම් පරිමාව වෙනවා කියලා 500ක් කියලා. දෙමම් උත්පේය පරිවර්තකයේ තුල සිදුවන ප්‍රතික්‍රියාව හොයාගන්නවා. උත්පේය පරිවර්තක කියන්නේ මොකද්ද? වායු වලට පිට කියන තහනම් වායු. පිට කියන හැකි වායු වලට පත් කරන එක උත්පේය පරිවර්තක කියන්නේ. ඒක දෙකයි මොකක්ද? දෙමම් සහ තෙමම්. දෙමම් එක කන්වර්ට් කරපුවාම CO සහ නොදෙන හයිඩ්‍රෝකාබන් විතරයි. තෙමම් එකට CO පුළුවන්, නොදෙන HCl පුළුවන්. නයිට්‍රජන් සංයෝගයක් පුළුවන්. ඒකෝ දැන් මේ යහන්නේ මොකද්ද? උද්දේව සරවන්න හරි. ඉහෙත පුණ්‍යදි ප්‍රකාශය වන්නේ කියන તો මේ කියන්නේ නොදෙන හයිඩ්‍රෝකාබන් ප්‍රතිචාරකය හරි, කාබන් මොනොක්සයිඩ් හරි, නයිට්‍රජන් වැඩි. ඒක උත්තරේ එන්න ඕනේ 3 A හා B හරි. ඉහෙත ඉන්ධන අතරින් ද්‍රව ඉන්ධන කරන ප්‍රොපේන් කියන ගෑස් එකනේ හරි. 30ක් මිලිමීටර 30ක් පාදයක් තියෙන මිලිමීටර තියෙන පාදයේ මිලිමීටර 30ක් සහ සිරස්සුස මිලිමීටර 40ක් වූ පතුලේ සමුද්‍ර පිරමීඩයක් පාදයේ සිට මිලිමීටර 30ක් අවශ්‍යම වුණා හරි. මෙහෙම තිබ්බයක් වුණා අතේ තියෙන එක දැන් සම්පූර්ණ 30කින් කපනවා. දැන් 30යි සම්පූර්ණ 30කින් කපනවා. හරි. දැන් මම මෙහෙම ත්‍රිකෝණයක් කියන ගත්තොත් ඔහොම කතාවක් නේ කියන්නේ. 30යි නම් කිය සම්පූර්ණ 30යි නම් කිය 15යි. එතකොට පාදයේ 30යි නම් මෙතන මේ භාගයක් කියන සම්පූර්ණ 15යි. ඊට පස්සේ මෙතන දැන් කිය 30යි. මෙතන ඊයේ 10යි. හරිනේ ඔහොම ගිහින් x කියලා දාමු ඉස්සෙල්ලා මේක වහන්න. මෙන්න මේ උසවන්න දැන් පිරමීඩේ විකසය නවුලන්නේ නැහැ. ඒක ඉතින් නෝමල් එන්නේ. ඔහොම ඔදි ඔහොම කියන්නේ. එතකොට දැන් මේකෙදි ඉස්සෙල්ලා මේ x වහන්න ඕනේ. ඒක මෙතන කොහොමද තීටා කියනමු. එතකොට එකක් ගන්න පුළුවන් මට tan θ සමානයි. සම්මුඛ පදයෙන් බද්ධ පද සමානයි මොකද x බෙදීම 10යි. අනිත් එක ගන්න පුළුවන් tan θ සමානයි 15 බෙදීම 40. 15 බෙදීම 40 නේ. එතකොට මට ගන්න පුළුවන් x බෙදීම 10 සමානයි 15 බෙදීම 40. x නවන්න ඕනේ. එනෝදෙන් 150 10න් ගිය බෙදීම 40. බිඳුව ගැපෙනවා. 15 4න් බෙදුවාම එන්නේ x සමානයි 15 බෙදීම 4 ඉන්නේ. 3.7.5. ඔව් 3.7.5. ඒතකොට දැන් එනවා x 3.7.5 කියලා. ඊට පස්සේ දැන් ඔයාලා ගන්න ඕනේ මෙන්න දැන් අපි සෙට් කරමු මේක ගම සම්පූර්ණ එක ගම y කියලා. එකක් ගන්න ඕනලා 40 වර්ගයේ ධන 15 වර්ගයේ සමානයි y වර්ගය කියලා. අනිත් එක ගන්න ඕනේ 10 වර්ගයේ ධන 3.75 වර්ගයේ සමානයි z වර්ගය කියලා. ඊට පස්සේ දැන් y වාත් z වාත් කරනවා. දැන් මෙන්න මේ කියන්නේ හොයන්න ඊට පස්සේ ඔයාලා ගන්න තියෙන්නේ. ඔය වෙන y කින් z මොකද වෙන්නේ? අඩු ගන්න දෙන්නේ. ඒක උත්තරේ එන්නේ ආසන්න වශයෙන් 32යි ගණක් එන්නේ. ඉතින් මේක දිගේනවා කිය 32. ඒක උත්තරේ එන්නේ 1. හරි. ඊට පස්සේ රූපේ දැක්කේ ගල්ලු කොටස හඳුන්වලා හරි මේක මාබන්දුවනේ මේක ගල්ලු මාබන්දුවනේ හරි කොන්ක්‍රීට් උදාහරණ සමහර හැඩේ කෝණාකාරයෙන් හේතුවතුනේ දැන් කෝණාකාරයෙන් හේතුව තමයි මොකද ඒවා එකින් එක හොඳින් බැඳීම සමහර කෝණාකාරයෙන් හේතුව තමයි ඒ එක් සමහර හොඳින් බැඳීමට තමයි කෝණාකාර වෙන්නේ හරි ඊට පස්සේ කපා යත් කරන පස් විශාල ප්‍රමාණය වැඩි මේස කිලෝමීටර් දුරට යනවා ඉතින් ටිපර් යන්නේ නැහැ ඉතින් ඩම්පරේ තමයි ඕනේ හරි පෙර ප්‍රත්‍යයද කොන්ක්‍රීට් එක පෙර ප්‍රත්‍යයද කොන්ක්‍රීට් එක කියන්නේ එහෙම ඒන විදිහ පෙර ආතේ පසු ආතේ කියන්නේ ඒ කොන්ක්‍රීට් බෙදේ ඒකේ ප්‍රධානය තමයි ඒ කියන්නේ දැන් සම්පූර්ණයෙන් හොදින් කොන්ක්‍රීට් සේවාවේ කොන්ක්‍රීට් එක හදද්දී ඉතින් කොන්ක්‍රීට් සේවා කාලය තුල
බලපාන හතර පත්තරට ඇඩියගේ සම්පීර්ණ කරලා කොන්ක්‍රීට් තමයි පෙළ පත්තරලා කොන්ක්‍රීට් කියන්නේ. ඒ මෙහෙමයි. මේකේ කොන්ක්‍රීට් දාන්න ඉස්සලා කම්බිටි දාලා කොන්ක්‍රීට් දැම්මම පස්සේ මොකද වෙන්නේ? කම්බිටි ඇදපු කම්බිනේ. ඒක ඇකිලෙන හින්දා මේ කොන්ක්‍රීට් එකත් මොකද වෙන්නේ? දැම්මම පස්සේ කොන්ක්‍රීට් එක මොකද සම්පීර්ණ වෙනවා. ඒතර මේ උත්තරේ එන්නේ දෙක. කොන්ක්‍රීටේ සේවා කාලයේදී ඒ මත බලපාන හතර පත්‍ර වලට වැඩි යගයකින් සම්පීර්ණ ලක්ෂ කොන්ක්‍රීට් තමයි පෙළ පත්තරලා කොන්ක්‍රීට් කියන්නේ. කොන්ක්‍රීට් බාල්කේ ව්‍යාකෘති කරගෙන ඉඳන් කොන වැඩක් කියමුද? අපල ව්‍යාකෘති කරගෙන කියන්නේ මොනවද? උඩහළු කියන්නේ. උඩහළු කියන්නේ සිරප් එක මෙන්න මේක. ඔදී කොහොමද දාන්නේ කම්බි වලට මේ කම්බි අතර නම් දැන් කොහොමද දාන්නේ අපි ඕන උඩහළු කියන්නේ බලන්න මොකටද දාන්නේ කියලා. ඔන්න ආධාර දෙකක් තියෙනවා. ඔන්න වාල්කේ බාල්ගේ වඩ වැටෙනවානේ. તો මේ අභිලම්බ ප්‍රතික්‍රියා දෙනවා. ඒ හින්දා දැන් ඔන්න දාලා දෙන උඩ තියෙන ආතේ යට සම්පීර්ණ. හරි. සෝරි උඩ සම්පීර්ණ යට ආත ටික. දැන් වෙන්නේ මේ දැන් උඩින් බලය වෙන්නේ. දැන් කොහොමද බලය වෙනවා බාල්ක වලට? දැන් මේකේ උඩහල් මේ මෙතන ළඟින් දාන්න ඕනේ. මැදලදී ඈත් වෙන ආපහු ළඟින් දාන්න ඕන කතාවක් තියෙනවානේ. මම මේක ඊට කලින් වීකියර් කියලා දීලා 3 1යි තියෙන්නේ. එතකොට එහෙම කේස් එකක් නෙන්නේ. දැන් මේ බලට අනුරූපව මේ අභිලම්බ ප්‍රතික්‍රියා තියෙනවා. ප්‍රතික්‍රියා බලය තියෙනවානේ. ඊට අනුරූපව මේ කොන්ක්‍රීට් බාල්කිය තියෙනවා ව්‍යාකෘතික බල. ඒ ව්‍යාකෘතික බල හින්දා මේ උඩහළු මොකද වෙන්නේ? මේ උඩහළු මෙතන මෙන්න මේ සම්පූර්ණ මේ කම්බි දෙක ඈත් වෙනවා. ඒ හින්දා තමයි මේ ළඟින් දාන්නේ. ඒතකොට මේක යහන්නේ කොන්ක්‍රීට් බාල්කිය ව්‍යාකෘතික කරගෙන යොදන කොන. ඒතකොට ඉන්නෝනේ බාල්කිය මගේ ඇති කරන ව්‍යාකෘතික ප්‍රත්‍යාබලය නිසා මේ බිඳ වැටීම වළක්වන්න තමයි දාන්නේ මොනවද? උඩහළු දාන්නේ. හරි. ඊට පස්සේ අන්තිම ගාන දැන් මේ කියනවා දක්ෂිණ ඊට පස්සේ හරි එහි දැති ප්‍රමාණය 50ක් වේ. ඒකේ දැති ප්‍රමාණය 50ක් වේ. කරගෙන 1500 දක්ෂිණ වර්ත කියනවලු මේ වැත්තෙන් 1500 රූපයෙන් කරගෙනවා. ඊට පස්සේ කියනවා BCD පිරිවෙනින් 100 90 150 වෙයි. හරි. දැන් මේකේන වල සිද්ධි දාන්න වෙයි. මොකද මේක උඩ තව දැතිරෝධයක්. අර දැතිරෝධ මේ සම්බ බෙල්ට් යන්නේ මේකේ සෙට් වෙන්නේ මේකත් එක්ක. මෙයා සෙට්ලා තියෙන්නේ මෙයාත් එක්ක. මෙයා සෙට් වෙන්නේ මෙයාත් එක්ක. අර වගේ වීල් තුන එකයි සෙට් මෙහෙම ගන්න මේ තියෙන්නේ. මේකෙන් මේකට කතාව නෙවෙයි. මේකෙන් මේකට මෙයාගේ මෙයාට මෙයාගේ මෙහෙම කතා මේ වගේ සෙට් කරලා නැහැ. ඒ හින්දා මේක කොයි වෙලාවෙත් අර සූට් දාන්න බෑ. එන්නේ අර සිස්ටම් එක දාන්න මේකයි මේක විතර ගන්න හදන්න බෑ. මේ ඔක්කොම ගන්න හදන්න ඕනේ. හරි. බලමු. ඒ කියන්නේ මෙහෙම සිද්ධියක් වෙන්නේ. ඉස්සල්ලයි වේ ඔයාලට ඉස්සෙප්ටි ගන්න මේ දන්නවා. يعني ඉස්සෙප්ටි වල දීලා හොලා දෙන්න දන්නවා. ඉස්සල්ලයි මෙතන තියෙන එක ස්පර්ශය වේගය. ඒ ස්පර්ශය වේගය මෙතනටත් එන්නේ. ඒ ස්පර්ශය වේගය මෙතනටත් එන්නේ. ඒ හින්දා තමයි වෙනස් වෙන්නේ නැත්තේ. මේකේම නෑනේ. මේ තියෙන තව එක ස්පර්ශය වේගය. මේ තියෙන තව ස්පර්ශය වේගය. මේ දෙන්න කෝණීය ප්‍රවේගය සමාන වෙන නිසා ස්පර්ශය වේගය වෙනස්. ඒ හින්දා කොයි වෙලාවෙම මට මේක සමාන ගන්න බෑ. මේකුනේ මේ දැත්ත මෙතන වදිනවා. ඒ වේගෙම මෙතන වදිනවා. ඒ හින්දා මට කියන්න පුළුවන් මේ වේගෙම තමයි මේ හැම එකෙම තියෙන්නේ කියලා. හැබැයි මේ වේගෙම කියන්න බෑ. හරි. බලමු. එතකොට දැන් අතන 50යිනේ. ඉස්සල්ලා දැන් මෙයාත් එක්කනේ ආපදාන මොකද්ද? NA බෙදීම NB සමානයි ඔමේගා B බෙදීම ඔමේගා C. හරි. ඔමේගා B බෙදීම ඔමේගා E. හරි. එතකොට NA කිය 50යි. මේක C යි ඔමේගා B දන්නේ අපි. එයාගේ 1500 ඉතින් කෙලිමෙනවනේ. x සමානයි කියලා 750යි rpm සුළු කරලා වෙන්නේ ඒක. මේ උඩට ගියා සම්පූර්ණ බෙදුන බිඳුව ගෙපුණා බිඳුව 15 සම්පූර්ණ 750 එන්නේ. හරි. ඊට පස්සේ 1500 750. හරි. දැන් ඔයාගේ 750යි. එයා 750 මේ විල්ලත් මෙයා උඩම ඉන්නේ නේද? මෙයාත් කරගෙන කියන 750යි. ඒ කියන්නේ මම පේපරේ මෙහෙම තියලා මේක දැන් කරේ පේපරේ කරගෙන ගියොත් මෙයාත් කරගෙන ඒ වේගෙම්මනේ. එතකොට මෙතන මෙයා 750 නම් මෙයාත් කරගෙන ගියා 750යි. අද මෙයා වේගෙන් යන්නේ. එතකොට ආව දාන්න දෙන්නේ. මෙතන n කීයද C D
NC බෙදීමෙන් D සමානයි omega C omega D බෙදීම omega C. එතකොට මෙතන දැන් 90යි මෙතන 150යි omega D 750යි sorry omega D අපි දන්නේ නැහැ omega C 750යි 90 750න් වැඩි කරලා 150න් බෙදන්න ඕනේ. මේකට මේක කියනවා 5යි 5 9 450 rpm. එතකොට කැරගෙන ගියා 450. හරි. ඔන්න එතකොට මෙයා කැරගෙන වෙයි 450 rpm. හරි. ඒ කිසි අවුලක් නැහැ. ඊට පස්සේ දැන් මෙයා වේගයන් දැන් දිශාවනනේ. මෙයා දක්ෂිනාවර්ත වුණා මේ බෙල්ට් එක මෙහෙම යනවා නම් මෙහෙම ඉන්නේ. එතකොට මෙයාත් කැරගෙන කොහාටද දක්ෂිනාවර්ත. එයා දක්ෂිනාවර්ත වුණා නේ. මෙයාත් කැරගෙන කොහාටද දක්ෂිනාවර්ත නේ. මෙයාත් එක්ක මෙයාත් කියන්නේ එයා දක්ෂිනාවර්ත නම් මෙයාත් කැරගෙන කොහාටද දක්ෂිනාවර්ත. එතකොට 490 දක්ෂිනාවර්ත වෙයි. හරි. පිරමීඩ් එක ගන්න තේරෙන්නේ නැහැ. මොන මෙහෙජ්ජක් දාන්න මම අර විකසනය ගන්න තේරෙන්නේ නැහැ. මට මෙහෙජ මම කියලා දෙන්න ආව WhatsApp එකෙන් හරි. හරි. ඉතින් වීක් 9ක් ඉවරයි.